ඉතින් යාළුවනේ මම අදත් ඔයාලට ගොඩක් වැදගත් කරුණක් ගැන කියලා දෙන්නයි යන්නේ. ඒ තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රාජ්‍ය කාලය ක්‍රි.ව. 1798ත් 1815ත් අතර. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතුමාගේ නම සඳහන් වන්නේ ලංකාවේ අන්තිම රජු වශයෙනි. නායක්කාර වංශිකයෙකු මෙතුමාගේ වසර 17ක පාලන කාලයේද උඩරට වැසියන්ට හිතකර නොවීය. රදළ බලය ඉස්මතු වෙමින් නායක්කාර රජුට එරෙහිව කටයුතු සිදු කෙරුණි. මේ කාලය වන විට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසීන්ට නතුව පැවතුණි. රජුට බියෙන් බොහෝ උඩරට රදළයෝ ඉංග්‍රීසීන් වෙතට ගියෝය. රජකම උරුම වූ මුත්තුස්වාමි කුමරුට සිහසුන නොදී රාජාධීර රාජසිංහ රජුගේ සහෝදරියගේ පුතු කන්නසාමි කුමරට රජකම ලබා දීමට පිළිමතලාවේ මහාධිකාරුම් කටයුතු කළේය. මේ අනුව කන්නසාමි හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ වූයේය. මින් පැහැදිලි වන්නේ උඩරට රදළ බලය ඉහළින්ම පැවතුණු බවයි. මේ රජු අභිෂේක ලබන විට නෝතාණ්ඩුකාරවරයා සුබ පැතුම් මෙවූ බව සඳහන්ය. ඉන් පෙනී යන්නේ උඩරට රාජ්‍යය සමග ඉංග්‍රීසීන් මිත්‍රශීලීව කටයුතු කළ බවයි. රජු පිළිම තලාවට එරෙහිව කටයුතු කරන විට ඔහු ඉංග්‍රීසීන් සමග රජුට විරුද්ධව කටයුතු කිරීමට ක්‍රුමන්ත්‍රණය කළේය. මුලදී ඉතා මුදු යහපත් ගතිගුණ ඇතිව සිටි මේ රජු පසුව කූර පුද්ගලයෙකු බවට පත් වූ බව කියවේ. ඔහු ඉතා කූර කටයුතු කීපයක් කළ අයුරු ඉතිහාසය දක්වයි. මේ රජතුමා විසින් මහනුවර වැව ඉදි කළේය. 1815 දී මේ රජතුමා ඉංග්‍රීසීන් විසින් සිරභාරයට ගන්නා ලදී. වසර 17ක් ඉංග්‍රීසීන්ගේ සිරකරුවෙකු ලෙස රටින් පිටුහල් වී සිටි මෙතුමා ක්‍රි.ව. 1832 දී මදුරාසියේ වෙල්ලෝරයේදී මිය ගියේය. මේ රජුගෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය වංශය අවසන් විය. ඔන්න ඔය විදිහට තමයි අද මගේ වීඩියෝ නතර වෙන්නේ. මේ වගේ තවත් දැනුම ගොඩක් ඔයාලත් එක්ක බෙදා ගන්න එනවා. තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා.